Hi guys, මම මේ වීඩියෝ එක අද අරගෙන ආවේ ඔයාලට BYD Atto 1 එකට මම BYD Auto app එක අද install කරා. එතකොට මේකේ තියෙන features ටිකක් ඔයාලට Atto 1 app BYD Auto app එකේ තියෙන features ටිකක් ගැන පොඩි overview එකක් දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මුලින්ම අපි BYD Auto app එකට යමු. එතකොට මේ වගේ ස්ටාර්ට් එකක් තමයි BYD Auto app එකේ තියෙන්නේ. එතකොට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි මුලින්ම අපිට එන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන උඩින්ම තියෙන 161 කිලෝමීටර්ස් ඒ වගේම 53% කියලා. ඒ කියන්නේ මේකේ බැටරි එකේ ස්ටේටස් එක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ස්විච්ඩ් ඔෆ් කියලා තියෙනවා. ඒ කියන්නේ වාහනේ ඔෆ් කරලා තමයි තියෙන්නේ දැනට. ඊට පස්සේ මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඔය කා ඉමේජ් එකට පල්ලෙහින් තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා අන්ලොක් බටන් එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේක ටැප් කරාම මුලින්ම මේක අපි දෙනකොට පින් එකක් දීලා තියන්න ඕනි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට වාහනේ අන්ලොක් කරගන්න. ඒ වගේම වාහනේ අපිට ලොක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ වාහනේ අපිට පුළුවන් මේ වගේ ඩබල් සිග්නල් ඔන් කරන්න. ඒ වගේම අපිට පුළුවන් වාහනේ ෆෝන් එකත් මේ විදිහට දාන්න හදිසි අවස්ථාවක් වගේ ලාවකට. එතකොට අපිට ඒක නැති කරගන්න පුළුවන් අන්ලොක් කරලා. ඒ වගේම තමයි මේ ස්ටොප් කියලා තියෙන අයිකන් එකෙන් අපිට පුළුවන් වාහනේ එන්ජින් එක ස්ටොප් කරන්න. අපි ස්ටාර්ට් වෙච්ච වෙලාවක පුළුවන් බලමු වාහනේ කොහොමද ස්ටොප් කරන්නේ වෙන්නේ කියලා. ඒ වගේම තමයි අපිට මෙතන මේ ලෙවල් 1 කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් වාහනේ ෆෑන් බ්ලෝවර් එක බ්ලෝවර් එකේ ස්පීඩ් එක ඉන්ක්‍රීස් කරන්න ඩික්‍රීස් කරන්න. ඒ වගේම මෙතන මේ ඩිජිටල් කී කියලා එකක් තියෙනවා. ඒක ඕනනම් අපිට ඇක්ටිවේට් කරගන්න පුළුවන් අපේ ඩිවයිස් එකට. හැබැයි ඔයාලගේ මොබයිල් ඩිවයිස් එක මේකට කම්පැටිබල් වෙන්න ඕනි. එහෙම නැති වුණොත් මේක ඉන්ස්ටෝල් කරගන්න බැහැ. එතකොට මගේ තියෙන ෆෝන් එක ඇත්තටම වාහනේ BYD Auto app එකට කම්පැටිබල් නැහැ. ඒක නිසා මට ඔය ඩිජිටල් කී එක දාගන්න විදිහක් නැහැ. එතකොට මේකේ වෙහිකල් පොසිෂන් කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මැප් එකේ කොහෙද වාහනේ තියෙන්නේ කියලා අඳුරගන්න. එතකොට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අපිට වාහනේ යූස් කරද්දී. සමහරක් වෙලාවට වාහනේ කවුරු හරි හොරකම් කරොත් එහෙම මේ එක දාලා තියෙන එක සෑහෙන්න වටිනවා. ඒ වගේම තමයි වෙහිකල් ස්ටේටස් කියලා තව ටැබ් එකක් තියෙනවා. මේකේ වෙහිකල් එකේ ඩීටේල්ස් දීලා තියෙනවා වෙහිකල් ස්ටේටස් කියලා. එතකොට දැනට මේ වාහනේ ඔයාලට පේනවා මේ ඩෝස් 4 තියෙන්නේ රෙඩ් කලර්. ඒ කියන්නේ රෙඩ් කලර් කියන එකේ තේරුම තමයි වාහනේ අන්ලොක් කරලා තියෙන්නේ. ලොක් කරලා නැහැ කියන එක. ඒක අපිට තියෙන ඩෝස් වල closed but not locked කියලා. හරි ඊට පස්සේ දැන් ඔන්න වාහනේ ලොක් වුණා. දැන් බලන්න ඒ අර රෙඩ් කලර් වෙලා තිබිච්ච ටික නැති වෙලා ගියා. ඒ වගේම තමයි මේකේ ස්ටේටස් වල අපිට පේනවා front bonnet closed, doors closed and locked, boot closed කියලා. ඒ වගේම තව tire pressure monitoring system, vehicle condition එක ගැන overview එකකුත් තියෙනවා. ඒවා හොඳ තත්ත්වයේ තියනවාද, අඩුපාඩු තියනවාද, මොහරි ප්‍රශ්න තියනවාද කියන එකක් තියෙනවා. ඒ වගේම තමයි මයිලේජ් එකත් පෙන්නනවා වාහනේ. ඊට පස්සේ past 50 km electricity consumption එක, cumulative electricity consumption එක, ඒ වගේ වාහනේ දැන් තියෙන තත්ත්වය ගැන overview එකක් තමයි මේකේ තියෙන්නේ vehicle position status වල. ඊට අමතරව අපිට ඒ vehicle status මෙන්න මෙතන මේ කාර් එකේ නිකන් අර පල්ස් එකක් ගිහිලා තියෙන එකනොත් ගන්න පුළුවන්. ඊට අමතරව මට කියන්න තියෙන්නේ ඔයාලට මේක මේ my account කියන ටැබ් එකට ගියාම ඒකේ ඔයාලට තියෙනවා වාහනේ ජෙනරල් ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට තියෙනවා මේකේ
ස්මාර්ට් පොච් ඇප් කියල එකක් එතකොට වාලගේ ස්මාර්ට් පොච් එක මෙතනින් කිව්වාර එකක් ස්කෑන් කරලා පුළුවන් ස්මාර්ට් පොච්චි වාලට ගන්න එතකොට අපි බලම ස්මාර්ට් පොච්චි එකක් කොහොමද වාහනේ ඉන්කලූඩ් කරලා කොහොද වැඩ කරන්න කියලා ඊට පස්සේ මේ සිටිංස් වලට ගයාම අපිට පුළුවන් මෙතන තියෙන මේ ඔප්ෂන්ස් පාවිච්චි කරලා සිටිංස් වෙනස් කරන්න ඊට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් තම එතන තියෙන්නේ ඊට පස්සේ මෙතන වාලගේ කවුන්් ඩීටේල්ස් වෙනස් කරන්න පුළුවන් එතකොට ඒ වගේ තමයි මෙතන තියෙන්නේ ඔප්ෂන්ස් ටික ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක කාටහරි වැදගත් වෙයි කියලා කාටහරි මේකින් තරම විඩියෝ ගෙන අයිඩිය එකක් ඕන අදාගත් තියෙනවන ලයික් එකක් දාන්න සහ ඔයාලගේ එක්ස්පීරියන්ස් තියෙනවන ඒව කමෙන්ට් කරන්න සහ චැනල් එක සබස්ක්‍රයිබ් කරලක් තියාගන්න හරි අපි තවත් වීඩියෝ එක හම්මමු හැමෝටම සුබදවස